Hi friends, internet එකේ සල්ලි අම්බ කරන්න පුළුවන් ක්‍රමය තමයි මම දැන් කියන්න යන්නේ. මේකෙන් සල්ලි හොයන්න එච්චර දැනගෙන ඉන්න ඕනේ නැහැ. මේකේ මේ advertisement click කරන එකෙන් සල්ලි හොයන්න පුළුවන්. ඒ කියන්නේ මේ ලේසි වැඩ දවසට පැය භාගයක් විතර වැඩ කරා නම් ඇති. ඒකෙන් ඔයගොල්ලෝ බලන්න පුළුවන් මේක තමයි ඇඩ්වර්ටයිස්මන්ට් කියන්නේ PTC සයිට් එකෙන් තමයි ඒ ටික දෙන්නේ. මේ මම දැන් ඔයගොල්ලන්ට මේ හතරම කියලා දෙන්න. මේ හතරෙන් දැන් කියන ඉස්සලාම නියෝ බොක්ස් එක කියන කියමු. පළවෙනි එකට තියෙන නියෝ බොක්ස් එක. නියෝ බොක්ස් එක කියන මම ඔයගොල්ලන්ට දැන් නියෝ බොක්ස් එක කියලා දෙන්න ඉස්සලාම. මේ එනම් බලමු. මම දැන් මේ ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේ යටින් මගේ link එක දාලා තියන්න. ඔයගොල්ලෝ ඒක ක්ලික් කරපුවම මේ home page එකට යනවා. පස්සේ ඔයගොල්ලෝ මෙතනින් ක්ලික් කරලා register වෙන්න. register එක ගමන් register එකට මේව ක්ලික් කරපුවම මෙතනින් ක්ලික් කරගන්න. මෙතනින් ක්ලික් කරලා දැන් මම register වෙලා ඉඳලා ඒක පෙන්වන්නේ නැහැ. මේ ටිකනේ ඔයගොල්ලෝ මේ link එක ක්ලික් කරපුවම මෙන්න මේ වගේ page එකක් වැටෙනවා. ඊපස්සේ ඔයගොල්ලෝ මෙතනින් username එකක් දෙන්න. username එක පස්සේ password එක ඔයගොල්ලෝ මතක තියනවා වගේ capital simple මාරු කරලා ඒ විදිහට password එක හරියට මතක තියාගන්න. password එක දෙන්න. පස්සේ ඔයගොල්ලෝ දැන් පාවිච්චි කරන email address එක. ඒ email address එක මම ගන්න. මෙතනින් දෙන්න තියන්නේ ඔයගොල්ලෝ මේ සල්ලි අම්බ කරලා සල්ලි හොයලා ඒකෙන් අපේ බැංකුවට දාන්න පුළුවන්. ඒ කියන්නේ PayPal පයිසා කියන්නේ ඒකෙන් තමයි අපි සල්ලි ටික withdraw කරන්න පුළුවන්. ඒක මම පස්සේ වෙන ටියුටෝරියල් එකකින් කියන්න. දැන් ඔයගොල්ලෝ මේ email address එක මම උතන්ට දෙන්න. පස්සේ මේ referrals එක නම් ඔයගොල්ලන්ට දැන් ඉන්න නැති වෙයි. මේ කියන්නේ මගේ link එක කෙනින්ද මේක වෙන්න වැටෙන්නේ නැහැ. මගේ link එක referrals එක තියෙන ඉඳන් මෙතන ඔයගොල්ලෝගේ open here එක දාන්න. මෙතන මේ code මෙතනින් ආපු code එක ඒ විදිහට capital simple බලලා ගන්න. ඊපස්සේ මෙතනින් accept එක දීලා මෙතන continue දෙන්න. ඊපස්සේ දීපුවම ඔයගොල්ලන්ට ආයි මෙතන මෙන්න මේ වගේ තියෙනවා. මෙන්න මේ වගේ හේයි. දැන් ඔයගොල්ලෝ ගේම රෙජිස්ටර් කරපුවම ඔයගොල්ලෝගේ අර දීපු මේල් එකට මෙසේජ් එකක් එනවා. ඒ මෙසේජ් එකෙන් එන link එක ඔයගොල්ලෝ ක්ලික් කරපුවම මෙන්න මේව වැටෙන්නේ. මෙතන ඔයගොල්ලෝ අතනට දීපු username එකයි password එකයි. මෙතන secondary password එක දෙන්න එපා. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ දෙකෙන් මේ කරන්න. පස්සේ ඕනනම් මේ password එක දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන code එක ගාලා send එක දෙන්න. එතනින් මම දැන් පෙන්නන්න මගේ මේ විදිහට කාලා ඒගොල්ලෝ මේ code එක capital simple වල ඒ විදිහටම ගන්න. වල මේ කියලා මෙන්න මේ වගේ page එකක් එනවා. අන්න මේ වගේ page එකක් එනවා. ඊපස්සේ ඔයගොල්ලෝ view advertisement කියලා තියෙන මෙන්න මේකෙන් තමයි ඔයගොල්ලෝ advertisement එක තියන්නේ. මෙන්න මේ වගේ මේ ටික සම්පූර්ණ මේ ටික තියෙන්නේ මම දාලා තියෙන advertisement ටික. මම දැන් ක්ලික් කරපින්ද මට දැන් එකයි තියෙන්නේ. මේ ඔයගොල්ලෝ මේ ටික බලාගන්න මෙන්න මේකෙන් වැඩ කරන්නේ කොහොමද මේ දැන් බලා ගන්න මෙතනින් ගන්න. ඒ කියන්නේ එක ඇඩ්වර්ටයිස්මන්ට් එකට මෙතනින් එකක් වැඩි වෙනවා. බලන්න මේ විදිහට
අන්න මේ විදිහට මෙතනින් මෙන්න මේ විදිහට එනවා. මෙතනින් ඇවිල්ලා ඉවරච් එකම මෙතනින් ක්ලෝස් එක දෙන්න. ඊළඟට මෙතන ක්ලික් කරලා බලන්න තියෙනවා මේ හත වෙලා තියෙනවා. ඊපස්සේ ඔය විදිහ තමයි මම ක්ලික් කරලා තියෙන්නේ. පැය භාගයක් විනාඩි 15ක්වත් යන්න මේකට. ඔයගොල්ලෝ දැන් මේකෙන් විතරක් හොයන්න බෑ. ඊපස්සේ මේකෙන් මේ දැන් මේක අපි රෙෆරන්ස් එකක් ගන්න නම් මේ වගේ වීඩියෝ දාලා හරි කොහොමද තමයි ගන්න පුළුවන්. අපිට තව පුළුවන් මෙතනින් 0.0 මේ මට හතනේ 6 ආවට පස්සේ මේ ඔයගොල්ලෝ මේ ක්ලික් කරලා ඔයගොල්ලෝ ක්ලික් කරපුවම මෙතන රෙෆරන්ස් කියලා තියෙන්නේ. මේ රෙෆරන්ස් එක ඔයගොල්ලන්ට කොළ පාට වගේ වැටලා තියෙන මෙතනින් ඔයගොල්ලෝ 0.6 ආවට පස්සේ මම දැන් මේ ළඟදී ගත්තේ ඉන්න මට වැටෙන්නේ නැහැ. මේ රෙෆරන්ස් එක මම දැන් මේ තියෙන්නේ ඩොන්ට් රෙෆරන්ස් කියලා 14ක් තියෙනවා. ඔයගොල්ලෝ රෙෆරන්ස් කියලා එක ක්ලික් කරලා එතනින් සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ මේ ටික 0.6 කොහොමද දවස් 14ක් විතර වෙනවා. පස්සේ ඔයගොල්ලෝ ඉක්මනට අම්බ කරගන්න පුළුවන්. මේ පස්සේ අනිත් ටියුටෝරියල් එක මම කියන්නම් මේක කොහොමද මේ රෙෆරන්ස් ගන්න ක්‍රමය. මේ ඔයගොල්ලෝ මේක ලේසියෙන් කරගන්න පුළුවන්. දවසට විනාඩි 15ක් අපි වෙන වැඩක් කරන වෙලාවේ මේකත් කරගත්තා නම් අපිට මොනවාද දෙයක් මේකට විදම් කරන ගානවත් ගන්න පුළුවන් අපිට. ඊට වඩා හොයන්න පුළුවන් අපි හරියට කරනවා නම්. මේ එන්න මේ මගේ රෙෆරන්ස් එක. රෙෆරන්ස් කියන්නේ මේගොල්ලෝ දැන් අපි මෙතනින් මේ කට්ටිය ගත්තා නම් දැන් මම කෙනෙක් ගත්තා නම් ඒගොල්ලෝ මේ දවස් 30කට අපිට වැඩ කරලා දෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ අම්බ කරන හොයන සල්ලිකින් අපි වගේ තමයි ඔයලා සල්ලියෙන් මේ ඒකෙන් භාගයක් අපිට වැටෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ සල්ලි වල නෙවෙයි මේ නියෝ බොක්ස් එකෙන් දෙනවා ඒක අපිටම. ඒ කියන්නේ මෙතන තියෙන මේ 14ක් කියලා පස්සේ ඕන මේ පොයින්ට්ස් ගන්න එකතු කරලා යන්න පුළුවන්. තව ගොඩාක් තියෙනවා ඔෆර් මිනි ජොබ්. මේ මිනි ජොබ්ස් එකම ආවනම් ඔයගොල්ලෝ මම නම් දැන් ටෙක් කරලා නැහැ. මට ඇවිල්ලා නැහැ. මේ මෙතනත් මිනි ජොබ්ස් අන එකකින් අපි මේ හොයන්න පුළුවන්. මට දැන් ඇවිල්ලා නැහැ. මේක ඔයගොල්ලන්ට මේක එන වෙලාවට මිනි ජොබ්ස් යන මේක තමයි කරගන්න පුළුවන් මිනි ජොබ්ස් එක නා. මේ ඔයගොල්ලෝ මේක ලේසියෙන් මේක කරලා බලන්න. මේක ජෙනියුන් සල්ලි ගෙවන සයිට් එකක්. මේ ඔයගොල්ලෝ try කරලා බලන්න. අනිවාර්යෙන් subscribe කරන්න. මොනහරි විස්තර අහන්න ඕන නම් වීඩියෝ එකේ යටින් මේ විස්තර කාලා යවන්න type කරලා comment එකේ මේ ළඟ එච්චරයි යාළුවනේ. මේ මම ඊළඟ ටියුටෝරියල් එකෙන් මේ ගැන කියන්නම්. PayPal Paisa ගැනත් අනිත් PTC මෙන්න මේ සයිට් එකේ මෙන්න මේ new box එකේ ClickSense Paidword Pojo දැන් මේක විතරනේ කියන්නේ මේ ටිකත් මම කියන්නම්. තව සයිට් ගොඩක් තියෙනවා. මේක මම ඉස්සෙල්ලා මේක දාන්න new box එක සම්පූර්ණ මේ ඉවර කරලා ඊළඟ ටියුටෝරියල් එකෙන් දාන්න. එහෙනම් ස්තුතියි යාළුවනේ. Thank you.